ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා. උතනින් එහාට නම් මම නම් කියන්නේ පුතේ හරියක්වත් තියන්නේ. ටෝච් එක බලන්න දැන් ඔත් වැඩ ඉතින් මෙරෙත්. මම ඩග්ගල. ඉතින් ගයිස් දැන් වෙලාව රෑ 11:51යි. ඉතින් අද අපි යන්නේ සුපිරි හොල්මන් බංගලාව බලන්න. ඉතින් අපිට මේකෙදි මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? ඒ වගේම අපිට මේකෙදි මොන වගේ ආතල් සෙට් එකද කියලා අපිවත් දන්නේ නැහැ. එහෙනම් අපි ඉක්මනට යමු මෙන්න මේ බංගලාවේ ආතල් එක ගන්න. ඉතින් ගයිස් දැන් වෙලාව හරියටම 12:14යි. ඉතින් අපි එන්න ගිහින් මේ ප්ලේස් එකට ඉප්ප දාලා ලොක් කරලා තියෙන්නේ හරියටම. ඉතින් මේ ගේට් එක තියෙන ගේට් එක ඔයාලට පේනවා. අපි දැන් මේකට පයින් ඕන ඇතුළට. අපි දැන් මේ තාප්පෙන් දැන් කරගන්න එන්නේ අපි ඉස්සරහට කරගන්න. ඉදුරම්මට මේ ඉතින් ගයිස් අපි දැන් ඉන්නේ හරියටම ප්ලේස් එකේ. ඉතින් හරියටම අපි දැන් බලමු කොහොමද මේකට යන්නේ කියලා. දැන් අපි කට්ටිය බය වෙලා ගොඩ කර හිත ඇතුලේ බය තියෙනවා. හිතේ හයියෙම ඉන්නේ මේ සත්තු ඉන්නවන මන්ද පොඩ අමුතුම සද්ද ලයින් එකක් ඇහෙනවා. මේ ඉතින් අපි බලමු හරියටම මොකද වෙන්නේ කියලා. ඉතින් ගයිස් අපි ඇතුලේ තියෙන මේ බිල්ඩින් ඇතුලේ බලන්න තමයි යන්නේ. ඉතින් මේ ෆෝන් එක තමයි අරන් යන්නේ. ඉතින් ටිකක් ටොපික් එකක් තියෙනවා. අපි ඇතුලේ ඉන්න බලමු මොකක්ද වෙන්නේ කියලා. ඇතුලේ තියෙනවා හරියටම. එන්නේ වලට මේ කැමරාවෙන් පේනවා ඒ වහල යන්නේ ඔය. පේනවනේ? සරපයින් යන්නේ ගයි පොඩි බයක් තියෙන්නේ. වලට මේ ඔය කැමරාවෙන් පේනවා මෙතන තියෙනවා. මේ හරියට වහලේ කඩන්න බැරිලා. කරන්ට් එක මේ වගේ තියෙනවත් දන ලයින් වල. බිම් බැලුවොත් එන්නේ බිම පේනවා වලට. මේ වීඩියෝ එක වැටුනේ නැත්නම් කොපි මෙරිලා නැත්නම් අපිට හොල්මනක් ගහලා අපේ නූල් බඳින්න වෙලා ආපු වෙලාවෙ ඉඳලා එක එක සද්ද ඇහෙනවා. මම කවදාවත් හොම්මන්වට බය මිනිස්සෙක් නෙමෙයි. ඒ වුණාට අද පොඩි බයක් තියෙනවා. මොකද මේ දුර ඔයා මොකද අපි අමාරුව දැම්මේ මේ චැලෙන්ජ් එක කරන්න බලමු. මාත් බයලා ඉන්නේ. කියන්නේ මේක නිකන් අර අතැල්ල දාපු ගොඩනැගිල්ලක් වගේ නේද? මේක අනික ගොඩනැගිල්ල සම්පූර්ණ කියන්නේ එක ගොඩනැගිල්ලක් නෙමෙයි. මෙතන තියෙනවා ගොඩනැගිලි කියන්නේ එකක් දෙකක් නෙමෙයි. මෙතන ඇතුලේ මේ පොඩි ගොඩනැගිලි ගොඩක් තියෙනවා. මේ මතකනේ අර සීයා කෙනෙක් කතාවනේ. ඔව්. ඔව් අර අපි එන්න කලින් සීයා කෙනෙක් එක්ක කතා කරා මේකේ ඉතිහාසය ගැන අහන්න. අපිට එතකොට පොඩි එයාලා අදහසක් දුන්නා. පුතේ ඔයාලා කොහෙන්ද? අපි නම් සීයා මේ පුරුණෑක. දැන් මේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේ මොනවටද? ඔයාලා දැන් මේ යන්න හදන්නේ කොහෙද? අපි යන්න හදන්නේ හොල්මන් වීඩියෝ එකක් ගහන්න. ඉතින් අපි මේ සීයායින් අහන්න ආවේ මෙතන වීඩියෝ එක ගහන්න ඕනද? සීයා මේ ගමේ පරණ මිනිස්සෙක් ඉන්න අපි ඒක ගැන මම මේ පරිකොටේ ගහගෙනත් දැන් අවුරුදු 40කට එහා. හොඳද? මම ඔය ගැන සම්පූර්ණ දන්නවා. ඕකේ එක දේවල් ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා. උතනින් එහාට නම් මම නම් කියන්නේ පුතේ අඩියක්වත් තියන්නේ. ඒ වගේ ගොඩාක් භයානක දේවල් ඔක සිද්ධ වෙලා තියෙනවා. අద్භූතයේ දේවල් කෙනා බය වෙලා. ඉතින් මම නම් අපි නම් බය වෙන්නේ නැහැ. ඉතින් අපි පැරණි හින්දා. නමුත් මේ අලුත් කට්ටිය ගොඩක් දෙනෙක් බය වෙලා ගොඩාක් ඔය බඩි තොයි කරලා තමයි මේ හනිප වෙලා තියෙන්නේ. එක සත්තු ඉන්නවා, එක හොල්මන් තියෙනවා. ඔය වගේ දේවල් තමයි මම එකයි කියන්නේ වරණ උතනින් එහාට යන්න එපා. මෙතන කුසලයේ පවුල් වෙනවා. ඔව් මේකෙන් දවහල තියෙනවා මේ. විතර දෙනවා. තෙවුම් දිනුනේ. ඉතින් පුරා. ඔයාලට පේනවා මේ කැමරාවලත් පේනවා, ඔය කැමරාවලත් පේනවා. ඉතින් පුරා. පට්ට බයිදෙනවා. මෙතන අපි යන්නේ බලමු මේක පිටින්. අමුතුයි මේ වලට පේනවා. අනිතර බිල්ඩින් විමානයක් තියෙන මෙතන. ඇත්තටම දැන් නම් බයලා ඉන්නේ.
ප්‍රශ්න නැහැ. දැන් ආන්දර එක වෙන්න ළඟයි. ෆෝන් එකේ ටෝච් එකෙන් තියෙන දැන් අරගේ ටෝච් එක වැඩිම තුලියා. ඉතින් බැටරි මම හිතන්නේ 85ක් තියෙනවා මේකේ. මේකේ ලොකු රිඩියු එකක් නැතිනම් හදින්න යනවා. අනිත් කාමරේ බලන්න අනිත් කාමරේ නිකන්ලා තියෙනවා ගන්න. මේ කාමරේ ගොඩක් තියෙනවා. අපි ඔක්කොම කාමරේ දෙන්නම්. මේ ටෝච් එක අර ටෝච් අනිත් ටෝච් එක බලන්න වැඩිද කියලා බලමු මේක. හරිනේ හා හරි ඒක යන්තම් වැඩ කරනවා. අපි යම් බලන්න guys මේක තියෙනවා විශ්වාස නැහැ. අනිවාර්යයෙන්ම අරගෙන දෙන්න. ආයෙ වෙන්න දුගියා ඔය. මේ අපි නෝමල් මේ විතරක් ගමු. දැක්කද මේ සිරින ඒකන මේ මට ආය පාරක් බලන්න ආයන්ද ආයක එක්ක රිද්දක් හිතන මේසක රිද්දක් අපි නිකන් දකින්න ඇත්තේ හරිද මේසක නිකන් රිද්දක් මං හිතන්නේ නිකන් එහෙම විසිකලා දාලා තියෙන්නේ මේ මගේ බබු තවත් ගහනවා අපි මේ කාමරේට ගියේ බලන තාන් දැන් එක වගේම කාමරේ තියෙන අර පොස්සට වැටිලා ඒක මං හිතන්නේ එකක් පුටුවක් උඩ රිද්දක් දාපු එක කමක් නෑ අපි දැන් ෆෝන් එකේ විතරයි තියෙන්නේ ඉතින් ගයිස් දැන් මේ වෙලාව වෙනවනේ පාන්දර 1:03 වෙලාව මොකද්ද උනේ කියලා මට හිතා ගන්න බෑ මේ අරුන් දෙන පම්ප් එකක් දාන්න පම්ප් එකක් දාන්න යාර චුපාරක් දාන්න යා ඉන්න සෙට් එක ගන්න යා බලන්න ටෝච් එක හදලා ඒ ටෝච් එක දාගන්න බං මොකද්ද බං උඹට අපි කෑ ගන්නව වුණාද කෑ ගන්නව වුණාද ඊයේ සෙවුන්නේ ඒ මොකද වුනේ අඩේ නෑ බං දැන් මෙහෙම දැන් අපි දැන් යන්න අපි ඒ බය ඔක්කොම පැත්තකද දැන් අපි අන්තිපතාවට යන් කියන්නේ කතා වුණේ ඊට පස්සේ මතන් අපි දැන් ඔහොම ගියා අපි අර බලපු නැති කාමරේ තියෙන්නේ බලපු නැති කාමරේට යන්න ගියා පළවෙනි පාර ගියා මචං ටෝච් එක මේ අර අපි ගෙනාපු ටෝච් එක ඕක නෙමෙයි අනිත් ටෝච් එක ඒක අරන් ගියේ ඒක වැඩ නෑ ඊට පස්සේ මචං දැන් අපි ගියා පළවෙනි පාර අවුලක් නෑ මේ අහපන් කීපන්කෝ ඒකට බෑ නෑ මං කියන්නේ දැන් අපි එකපාර ගියා එකපාරක් ගියා ඊට පස්සේ මුකුත් අවුලක් තිබ්බේ නෑ ඊට පස්සේ දැන් අපි දෙවෙනි පාර කියන්නේ ඇතුළට ගියාට පස්සේ ටෝච් එක වැඩ නැතු ගියා අපි ආපහු ටෝච් එක කොට සුදු පාට නිකන් ගුලියක් වගේ තිබ්බා මේ අපි යා නෑ මං කියන්නේ අපි ගිහලා ආයෙ පාරක් බලමු ගිහලා ආයෙ බලමු අපි ආයෙ බලමු මොකක්ද වෙන්නේ මේ උඹ ඉෂා මේ කවුද විහංග බයද අපි යා මොමාරි කොල්ලෝනේ අනිවාර්යෙන් බලන්න හැබැයි දැන් ඔයාලා කිව්ව එකෙන් මට දැන් පස්සේ කැවිලා තියෙන්නේ මේ හැබැයි මේ සැරේ නම් හිටියොත් අම්මව මන්නම් සෙල්ෆි ගන්න මේ මයිකෙත් කැමරේ දාගන්න ඕකේ ෆෝන් එක සෙල්ෆි ගන්න මේ ටෝච් එක බලමු දැන්වත් වැඩද කියලා මේරෙත් කල්පනා වැඩද කියලා ආඩි දැන් වැඩ චුවේක යාන්තම් වැඩ දැන්වත් දැන් හැබැයි මේ නෑ එතන තමයි අපි එහා පැත්තේ මේකට නේ ගියේ අපි ඔක්කොම සෙට් එකත් අපි සෙට් එකත් එක්ක ගියේ මෙතන මේකට මේකට ගියේ නෑ මේකට ගියේ අපි දෙන්න ගියේ මේ අර එහා පැත්තේ අපිට හිතා ගන්නද ඔය මේ මං කියන්නේ මේකට ගියේ මේකට ගියේ අපි උඹලා දෙන්න චූ කරන්න ගියේ වෙලේ අපි ගියේ ඔව් මේකට ඒක තමයි අපි මෙහෙන් දුවන් ආව දැක්කේ අපි මෙතනින් දිව්වේ හරිද දාගන්න බෑ ඔයි අපි මේකට අපි ප්‍රාර්ථනා කරමු මොන එකෙක්වත් ඉන්න තියෙන්නේ කියලා මේ ඇත්තටම මට නම් දැන් හත ගැටුම් නතර වෙලා මේ මේන් කැම්ප් එකෙන්ද මේ කැම්ප් එකෙන්ද මේ බලන්න මේක එකපාරක් කරලා මේ මට ඔචි දෙමු මම මේ වාහනේ ගියා මහ පාන්දර කවුරු යනවද දන්නේ නෑ දෙන්නේ අපි අන්න අතර ටෝච් එක ගහලා තියෙන අන්න අතන දෙකේ ටෝච් එක වැදලා තියෙන්නේ මෙන්න මෙතන එතන තමයි හිටියේ ඒ කියන්නේ හිටියේද තිබ්බේද කියලා දන්නේ නෑ දන්නේ සුදුර එක්කත් තිබ්බ එච්චරයි අපි හිතුවේ නෑ ඇතුළේ අඩේ නෑ බං අඩ කවුරු නෑ ඔය එවනල්ලකට බලුණා එවනල්ලකට යකෝ සුදුරෙක් දප්පෙන්නේ එවනල්ලක් මට දෝදුද නෑ මෙතන
නෑ අපි අනිත් කියපු තැන අපි අනිත් කියපු තැන අර වහල වැටලා තිබ්බේ මචං. හරිද? අනිත් කියපු තැන වහලවල් වැටලා තිබ්බේ. දැන් අපි ඒක ගැන හිතන්න එපා. අපි ඉන්නේ හරියන්නේ නැහැ. ඉන්නේ හරියන්නේ නැහැ. අපි යමු. දැන් හරියට දැන් දිනාව බලන්න 1:10යි අපි දැන් හරියට 1:10යි ඒ අපිත් එක්ක අපොක් වෙන නිසාන් ඉහඟ ඉන්න මම ඒ කියන්නේ අපි දෙන්න තනි වුණා විතරයි. හතර දෙනා මගේ ඇඟ තාම තිරිවට පිටිනවා. මම හිතන්නේ ඉම්බල් එක හරියට නැහැ ස්ටේබල් නැහැ කියලා. මම නම් බය වෙලා ඉන්නේ ඇත්තටම. මෝ අපිව කනවා. මං කියන්නේ අපි ගන්න යකටත් ගහන්න හරියක් තියෙන එකක් තියෙනවා. බලන්න ගන්න. young let's go. ආපහු වෙන්න බෑ. අපි යන හින්දා යන්නේ ඔක. හරි අපිට තියෙන වැඩ නැතු කියන්නද? යාළුවනේ අම්මට. ඔයා කොහොමද බලන්නේ? අපි වැඩ පයින් ඉඳලා අපි මේ එන මාත් පයින්න ෂීප් එකේ. අපි දැන් චාලිගේ වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඉක්මනට වැඩ ටික කරගමු. අපි දැන් චාලි කරන්නේ හරියට මෙතන මේ මගේ අතේ කැමරාවක් තියෙනවා. අපි zoom shots ගන්න. කියන්නේ අපි ළඟ shots ටික මේකෙන් තමයි රෙකෝඩ් කරන්නේ. ඉතින් ඔන්න ඔය කැමරාවෙන් තමයි අපි දුර shots ටික ගන්න. ඉතින් අපි ඉක්මනට රෙකෝඩ් කරමු. චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? ස්කුබිඩුබිඩු කෙල්ලෝ ගම්මිරිස්කුඩු උඹලා හිතලා මතලා කොල්ලෝ දැලෙත ගන්නවද සුදු